කියන දේ අහන්නකො පොඩ්ඩක්. ඕනේ. මේ මොකද මේ? මේ මිනිස්සයා ඔෆිස් එකේ ගෑණි එකේ යාළු වෙලා. ඒ ගෑණිට සල්ලිත් දානවා. මගේ පණ කියලා මැසේජ් කරනවා මගේ අතට පහ වුණා. ඇත්තද මේ කියන්නේ? කාටද මැසේජ් කරන්නේ සල්ලි දාන්නේ? ඔය සිද්ධි දෙකක් අනේ කියවන්නේ. ඒ කියන්නේ ගෑනු දෙන්නෙක්ද? දෙන්නෙක් නෙමේ සිද්ධි දෙකක්. ඔෆිස් එකේ සෙක්‍රටරි මගෙන් පෑන ඉල්ල ගත්තා. එයාට ආපහු එක දෙන්න අමතක වෙලා. මං එයාට මැසේජ් එකක් ඇව්වා ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ටයිප් කරලා. මගේ පෑන කෝ කියලා. පෑන පණ වෙලා තමයි ගිහින් තියෙන්නේ. ඒක දැකලා අපේ නෝනා මාත් එක්ක රණ්ඩු වුණා. ඒ ඇස්සේ පුතාගේ ටියුෂන් ෆීස් දැම්මා. ඔයාමනේ කිව්වේ බැංකු ගානේ රස්තිය ආදු වෙන්න එපා ඇප් එකක් දාගන්න කියලා. ඔව් ඊට පස්සේ කොහෙද මන් දාගත්ත ඇප් එක ඔක්කොම තියෙන ඉංග්‍රීසියෙන්නේ. අමාරුවෙන් ගැටක ගහ කියවලා ඒ ගැන හිත ඉඳලා account number එක වැරදියට තමයි type කරලා තියෙන්නේ. ඊට පස්සේ එනේන ඔක්කොම yes කළා. වෙන කාටද සල්ලි ගිහිල්ලා. ඔයාට කමර්ෂල් බැංක් account එකක් තියෙනවනේ. ඉතින් කොම්බැංක් ඩිජිටල් ඇප් එක දාගන්නකෝ. ඒක සිංහලෙනුත් තියෙනවනේ. බැරි ඉංග්‍රීසි කරන්න යන්නේ. භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ නැතුව බැංකු කටයුතු ඉටු කරගන්න. කොම්බැංක් ඩිජිටල් සමග ලියාපදිංචි වන්න.